මෙම කතාවේ අවසානය වෙනකොට මහරජතුමා දැඩි ලෙස රෝගාතුරව සිටින අතර චංගුමී රජතුමාගේ ප්‍රධාන වෙදදුරියව සිටිනවා. කෙසේ වෙතත් රජතුමා තමාගේ මරණය පැමිණෙන බව දැනගෙන චංගුමීහට මෙලෙස කියනවා. තමා දැන් වයස්ගත බවත් කොතරම් දක්ෂ වෙදදුරෙකුට වුවද රජු බේරා ගැනීමට නොහැකි බැවින් ඒ පිළිබඳ කනගාටු නොවන ලෙස පවසා සිටිනවා. ඒ වගේම චංගුමී ආදරය ලැබිය යුතු වෛද්‍යවරියක් බැවින් මාලිගාවෙන් පිටව යන ලෙස පවසා සිටිනවා. ඒ අවස්ථාවේ රජතුමා මාලිගාවේ කිසිවෙකුටත් නොදන්වා ප්‍රධාන ආරක්ෂකගේ සහාය ඇතිව ඇයව මින්ජුන් හෝ වෙත පිටත් කර යැවීමට සැලසුමක් දියත් කරනවා. ඒ අනුව චංගුමී පිටුපස යන ප්‍රධාන ආරක්ෂක ඇතුළු පිරිස රජුගේ නියෝගය අනුව ඇයව පැහැරගෙන ගොස් මාලිගාවේ කිසිවෙකුටත් නොදැනෙන ලෙස මින්ජුන් හෝ නිලධාරියා ජීවත් වන ගොවිපළ වෙත පිටත් කර හැරීම සිදුවෙනවා. මෙහිදී ප්‍රධාන ආරක්ෂක රජුගේ සංදේශයක් මින්ජුන් හෝ වෙත ලබා දෙනවා. එහි සඳහන් වෙලා තිබුණේ රජතුමා මින්ජුන් හෝ හා චංගුමීහට තමාගේ කෘතඥතාවය පළ කරන අතර ඔවුන් දෙදෙනාට එකට ජීවත් වීමට ආශිර්වාද කරන බවත් පවසාය. මේ වන විට රජු දැඩි ලෙස අසාධ්‍යව සිටින අතර මාලිගාවේ පිරිස් දැඩි ලෙස කලබල වී චංගුමී සෑම තැනම සොයමින් පවතිනවා. රජු බේරා ගැනීමට උත්සාහ නොකර රාජ්‍යයෙන් පිටත්ව යාමට චංගුමී මැලිකමක් දක්වන අතර එහිදී ඇය නැවත මාලිගාවට යා යුතු බව පවසා සිටිනවා. නමුත් එහිදී ප්‍රධාන ආරක්ෂක ඇයව වළක්වා සිටින අතර රජුගේ නියෝගය අනුව මින්ජුන් හෝ හා පිටත්ව යන ලෙස පවසනවා. මේ අතර වාරයේ රජතුමා තමාගේ අවසන් හුස්ම හෙලා සර්ගගත වීම සිදුවේ. මේ දැනගන්නා මින්ජුන් හෝ හා චංගුමී යන දෙදෙනා අවසානයේ පිටත්ව යාම සිද්ධ වෙනවා. සෝවොන් නම් කුඩා දැරියක් සමග මින්ජුන් හෝ හා චංගුමී මාලිගාව ආසන්නයේ නගරයක සතුටින් ජීවත් වෙනවා. චංගුමී නගරයේ අසනීපව සිටින රෝගීන්ට ප්‍රතිකාර කිරීම සිදු කරන අතර මින්ජුන් හෝ ළමයින් හට ලිවීම් සහ කියවීම් උගන්වීම සිදු කරමින් කාලය ගත වෙනවා. මේ ආකාරයට කාලය ගතවනවත් සමග චංගුමීගේ මිතුරියව සිටි යොන්සන් බිසව දිනක් අගබිසව හමුවී මෙලෙස පවසනවා. ඒ චංගුමී හා මින්ජුන් හෝට සමාව ලබා දී නැවත මාලිගාවට ගෙන්වීමට කටයුතු කරන ලෙසයි. එහිදී අගබිසව ඇයගේ යෝජනාවට එකඟ වන අතර ඒ අනුව ඔවුන් දෙදෙනාගේ පැවති පැරණි තනතුරු නැවත ලබා දී මාලිගාවට ගෙන්වා ගැනීම සිදු කරනවා. මාලිගාවට පැමිණීමෙන් අනතුරුව ඔවුන් තිදෙනා දින කිහිපයක් එහි සතුටින් ජීවත් වන අතර මිතුරු මිතුරියන් හා අනිකුත් පුද්ගලයන් හමුවීමද සිද්ධ වෙනවා. නැවතවරක් අගබිසව හමුවන මින්ජුන් හෝ හා චංගුමී ඔවුන් සිටි පැරණි ස්ථානයටම යාමට තීරණය කර බව පවසා සිටිනවා. එයට අගබිසව කැමැත්ත ලබා දී ඔවුන් දෙදෙනා හා දියණිය නැවත ඔවුන්ගේ පැරණි ගමට පිටත් කිරීම සිද්ධ කරනවා. අවසානයේදී චංගුමී දැඩි ලෙස අසාධ්‍යව සිටින ගැබිණි මවක් සිසේරියන් සැත්කමක් සාර්ථකව සිදු කර මව හා දරුවා බේරා ගැනීම සිදු කරනවා. මේ ආකාරයට සුජාත දියණිය කතා මාලාව අවසාන වීම සිද්ධ වෙනවා.